වෙල්කම් ටු ඉන්වෙස්ට් හබ්. 2025 නොවැම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවේ shopping bag වල මිලක් තීරණය කරලා තියෙනවා. සාමාන්‍ය size bag එකකට රුපියල් 3කුත් විශාල ප්‍රමාණයේ bag එකකට, කියන්නේ large size bag එකකට රුපියල් 5කුත් ලෙස පාරිභෝගිකයන්ගෙන් අය කරන්න කියලා ගවර්න්මන්ට් එකෙන් තීරණය කරලා තියෙනවා. ඇයි මේක කරන්න හේතුව? ගවර්න්මන්ට් එක මේ වගේ දෙයක් කරන්න ප්‍රධානම හේතුව පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන සීමා කරන්න. මොකද ලංකාව ඇතුළත මේ පොලිතින් කියන ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. ඒක විශාල තර්ජනයක් රටකට. මේක සීමා කරන්න, එහෙම නැත්නම් මේක පාලනය කරගන්න තමයි මෙන්න මේ වගේ නීති ක්‍රියාත්මක කරන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මේ පොලිතින් බෑග් නිෂ්පාදනය පාරිභෝගිකයාගෙන් අවම කරගන්න තමයි මේ දේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේකත් එක්ක අලුත් ව්‍යාපාර රාශියක් බිහි වෙන්න පුළුවන්. අපි ඒක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ වගේ ප්‍රශ්නයක් එකපාරටම ආයමත් රට ඇතුලේ කතා කරන්න හේතුව මොකද්ද? මේ වගේ ප්‍රශ්න ඒත් එක්කම පවතින ආණ්ඩුත් එක්ක වෙනස් වෙවි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ආණ්ඩුවේදී ආයමත් තීරණයක් අරගෙන තියෙනවා මෙන්න මේ ප්ලාස්ටික් වලට, එහෙම නැත්නම් මේ පොලිතින් බෑග් වලට පොලිතින් බෑග් සීමා කරගන්න රට තුළ මෙන්න මේ වගේ නීති පනවල තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තහම ලෝකයේ පුරා මේ ප්ලාස්ටික් නිෂ්පාදනය වසරකට මිලියන 400කට අධික නිෂ්පාදනයක් සිදු කරනවා. ඒකෙන් 10% තමයි ආයම රීසයිකල් වෙන්නේ. ඒ කියන්නේ මිලියන 400ක් නිෂ්පාදනය කරොත් ආයම රීසයිකල් වෙන්නේ මිලියන 10ක් වගේ ප්‍රමාණයක්. එතකොට මේක ඉෂුව එක තමයි, මේක ප්‍රශ්නේ තමයි මේ ප්ලාස්ටික් කියන ද්‍රව්‍ය දිරන්න යන කාලය. සාමාන්‍ය ප්ලාස්ටික් වර්ගය අනුව මේක දිරන්න අවුරුදු 20 ඉඳන් අවුරුදු 1000 දක්වා කාල පරාසයක් යනවා මේ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් දිරීමට. ඒ කියන්නේ දශක කීයක කාලයක්ද? මෙන්න මේ වගේ දැවැන්ත අරුබුදයක් නිසා මේ පවතින රටවල්, ඒ වගේ මේ ලෝකය හරිත රටක් බවට පත් කරන්න නොයෙකුත් නීති සහ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මේ පොලිතින් භාවිතය පාලනය කරන්න. නොවැම්බර් 1 වෙනිදා ඉඳන් මේ shopping bag වලට අලුත් නීතියක් පැනවුන නිසා පාරිභෝගිකයන් shopping bag මිලදී ගැනීම සීමා කරන්න පටන් ගන්නවා. මේ නිසා අලුත් විකල්පයන් වලට පාරිභෝගිකයන් පෙළඹෙනවා. මේ තුලින් අලුත් ව්‍යාපාර ආරම්භ වෙන්න පුළුවන්. අපි බලමු ඒ මොනවාද කියලා. අපි කතා කරන පළවෙනි ව්‍යාපාර අදහස තමයි රෙදි බෑග් නිෂ්පාදනය. රෙදි බෑග් නිෂ්පාදනය ගත්තාම නොයෙකුත් විලාසිතාවලින්, නොයෙකුත් ප්‍රමාණවලින්, නොයෙකුත් පාටවලින් මිනිසුන්ව ආකර්ෂණය කරන්න පුළුවන්, වැඩි වාර ගානක් පාවිච්චි කරන්න පුළුවන් බෑග් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ අදහස් එකතු කරලා මේ රෙදි බෑග් නිෂ්පාදනය කරන එක වෙනස් විදියකට කරන්න. ඔයාට පුළුවන් මේ රෙදි බෑග් නිෂ්පාදනය කරන එක තවත් ආකාරයකින් සිදු කරන්න. ඒ තමයි ඔයා රෙදි බෑග් තවත් තැනකින් මිලදී අරගෙන ඒ බෑග් එක ලස්සන අත්කම් නිර්මාණයක් ඔස්සේ මේ බෑග් එක තවත් අලංකාරය කරන්න පුළුවන්. ඒකින් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගෙන ඔයාගේ නිෂ්පාදනය අලවිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ෆැබ්‍රික් හීටර් ප්‍රෙස් මැෂින් එකක් මිලදී අරගෙන මේ බෑග් එක තවත් අලංකාරය කරන්න. ඒ තමයි හීටර් ප්‍රෙස් ස්ටිකර්ස් මිලදීගෙන මේ ෆැබ්‍රික් හීටර් ප්‍රෙස් මැෂින් එකක් ආධාරයෙන් මේ බෑග් එකට ඒ ස්ටිකර් එක අලවලා ඔයාට පුළුවන් මේ බෑග් එක තවත් අලංකාරය කරන්න. ඒකත් හොඳ පොයින්ට් එකක් තමයි පාරිභෝගිකයන්ව ආකර්ෂණය කරගන්න. මේ ෆැබ්‍රික් හීටර් ප්‍රෙස් මැෂින් එකක් මිලදී ගත්ත කියලා ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මම පහුගිය වීඩියෝ එකකින් මේ ෆැබ්‍රික් හීටර් ප්‍රෙස් මැෂින් එකක් ආධාරයෙන් කරන්න පුළුවන් නිර්මාණයක් ගැන සඳහන් කරලා තියෙනවා. ඔයාට ඒ වීඩියෝ එක බලන්න ඕන නම් බිස්නස් අයිඩියාස් කියලා ප්ලේලිස්ට් එකක් ඇති. ඔයා ඒකට ගිහිල්ලා ගෙදර ඉඳන් ලක්ෂ ගණන් හොයන බිස්නස් අයිඩියාස් 5ක් කියන වීඩියෝ එක බලන්න. අපි දෙවෙනියට කතා කරන ව්‍යාපාර අදහස තමයි මේ පම් බෑග් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරය. මේක ඉතාමත් වැදගත්, ඒ වගේම පරිසරයට හිතකර හොඳ නිෂ්පාදනයක්.
අතීතයේදී මේ පම්බෑක් කියන දේ මිනිසුන් අතර ගොඩක් ප්‍රචලිතයි. වර්තමානය වෙනකොටත් මේ පම්බෑක් නිෂ්පාදනය කියන එක වර්තමානයේදීත් මේ පම්බෑක් ආශ්‍රිත නිෂ්පාදන මිනිසුන් අතර ඉතාමත් ප්‍රචලිත දෙයක්. නමුත් වෙලා තියෙන්නේ මේ පම්බෑක් ආශ්‍රිත නිෂ්පාදන ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඔයාටත් පුළුවන් නම් මේ පම්බෑක් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්න ඔයාටත් පුළුවන් මේ මාකට් එකේ කාලයක් රැඳී ඉන්න. මේ channel එකෙන් investment, business ideas, ඒ වගේම trading සම්බන්ධ දැනුම අරගෙන එනවා. ඔයගොල්ලෝ හැමෝම subscribe කරලා තියාගන්න. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්. Thank you.